වැවේ වතුර පොඩ්ඩක්වත් නොමැති බැරි. මාළු පැටවෙකු හෝ බිහිවන තුරු මාළු නොඅල්ලන මෙන් මෙයින් දැනුම් දෙමි. හොරෙන් හෝ මාළු ඇල්ලුවොතින් දැල කටේ ඔබනු ලැබේ. කවුසුනිලක ඒව ගහන්නේ? තෝරන බල තෝ තේක බීප. මට පොලයක්ෝ මේක කන කෑම. අපේ මේ බල්ලුක කන්නේ බෑ අම්මා පංගන්නේ මේ ඉලප්පේ හරි බන්නෝ මොනවද මේ හදන්නේ මේ පල්පුදිනෝ ඉලප්ප ගන්න පුළුවන් බල පාපිලා අම්මා තාවුන්නේ තෝ මට බෙදෙන්න කෑවට පාසල් 30කට ණයයි. මේ මට තව ඉලප්ප ගන්නකො. තරංගමල්ලේ ජනකයි. මොකද මේ ජිල කිලිච්ච ජිල්බෝ වගේ. බෑ අයියේ මේ ලැබනවා දෙතිපා මගේ වෙඩින් එක මේව කරගත්තනේ. වෙඩින් හෝල් එක බලන්න ගියා. ඒ ප්ලේට් වල ගණන් ඔක්කොම මෙව වෙලා තියෙන්නේ. අපේ සතේ නෑ. බැරිම තැන ගියා ලෝන් එකක් මෙව කරගන්න කියලා. ඒ වගේත් ඔක්කොම පොලි යනම න ඔක්කොම මෙව වෙලා තියෙන්නේ. වෙඩින් එකට කලින් අනිවාර්යෙන් පිස්සු මෙව වෙනවා. අනිවාර්යෙන් වෙනවයි. පිස්සු මෙව්ව වෙනව නෙවෙයි. දැනටමත් උඹලට පිස්සු මෙව්ව වෙලා තමයි තියෙන්නේ. ඒක ගොන්වටු ලබ්බෙක්නේ. ලෝන් දාලා ගන්නවද කියහන්කෝ වෙඩිම. ලෝන් දාලා වෙඩිමක් ගත්තාම මාසයක් දෙකක් යද්දි නිකන් ගෑණි පේන්නේ හූනියමක් වගේ. හූනියමක්. මේ අහපන් මල්ලි. උඹලා ඔය බැංකු ලෝන් දාගෙන 17 ණය වෙලා නෑදෑ සනුහරේට කියාගෙන අර ෆොටෝ ගහන එන පොරවල් ගෙනල්ලා ෆොටෝ ගහගෙන ඔය ඔක්කොම නර්තන මොකටද? වර්ගයබෝ කරන්න නේද? සත්තු තොපිට hina වෙනවා යකෝ. අර බල පරවස්ස. අරවස්ස කාටද hina වෙන්නේ? බොට යකෝ බොට. වෙඩින් ගන්න කාලයක් නෙවෙයි මල්ලි මේ කාලේ. වෙඩින් ගන්නව නම් ගන්න තිබ්බන්නේ කොයි කාලෙද? අපේ කාලේ. මේ පලාතෙම හොඳම වෙඩිම ගත්තේ කවුද? මේ ජනක බං මේ ජනක. ඔබ දන්නවද ඇමරිකාවේ බොම්බා යගනුවර බුරාජල් කලීපා. කලීෆා කන්නාඩි දාන ගෑනු කෙනෙක් නම් මතකට එනවා. වාසගමත් එක්කද නම කිව්වේ? ඒ මගුලක් නෙවෙයි යකෝ. බුරාජල් කලීපා කියන්නේ මහා විශාල හෝටල් කුළුණක්. ඒකේ උඩම තට්ටුව අර චොපර්බානික මල්ලි. ඒකට ගිහින් නැගලා හොම අහන් හිටපුවාම තවතිසාවේ දිව්‍යාංගනාවන්ගේ කුංජනාද ඇහෙනවා. කුංජනාද. අර මෙහෙකේ දැයනා විතරයිනේ. එහෙකේ ඇහෙනවා. උඹට කියන්න මල්ලි. මගේ ඥාති යාළුවෝ හැමෝමත් එක්ක බස් 27ක් ගියා බං. හොඳද? බස් 28ක් ගියා. අපේ ජූඩි බාප්ලා එකක් ගියානේ. බස් 28ක් ගියා බුරජ්ජා කලීපා වලට. ඔබ දන්නවද කවුද මගේ සාක්ෂි අස්සම් කියලා? නෑ. ස්ටිව් ජොබ්ස්. ඒ කවුද ජනකයි? විහිළු කරන කෙනෙක්ද? උඹ විහිළු කරන්නේ උඹ. යකෝ Facebook එකේ අයිතිකාරයා. අන්න එහෙමයි මේ ජනක සතයක්වත් ණය නොවි නම්බුකාර විදියට මගුලක් ගත්තා. මට මතක විදියට උඹලා ඒ දවස්වල එන පොඩි මට ජනකේ මගේ හිතේ ජනකයාගේ මගුල ගැන වෙන්න දෙන්න කතා කර කර හිටියේනේ. මල්ලිට කියන්න මල්ලි ජනකයාගේ මගුල් තමයි මගුල්. තව පොඩ්ඩෙන් සෝෂාගේ අව මගුලෙන්නේ මේ මගුල ඉවර වෙන්නේ. ගාලා කඩු පාරට ගියේ මට ජනකයි. ජනකයියට මතකද ජනකයියාගේ අර පළවෙනි ගෑණි පන්නන් එන්න ගියා අපි අර තොට ළඟ. අර මුදලාලියාගේ වීල් එක අරගෙන ගියානේ. මුදලාලියාගේ වීල් එක අරගෙන අපි තුන් දෙනෙක් ගියේ මතක නැද්ද? අර ඒකගේ මිනිහා වීල් තුනකින් අපිට කොටන්න බැන්නුවේනේ. මල්ලිට කියන්න මල්ලි තුන් අර ජපන් පාලමෙන් පල්ලෙහාට දැම්මනේ අපේ මුදලාලියාගේ වීල් එක. මතක නැද්ද ජනකයි? තමුසේ මුදලාලියට වීල් එකේ ලස්සපා දුන්නේ නැහැ නේද ඔයි? බල්ලු වැඩ කරන්න එපා ඔයි. ඕම් බලනවා මිනිහා මැරලවත් තමුසේ ඉන්න දෙන්න. මේ ඒක නෙමෙයි ජනකයි. අපි අර කිල්නොච්චිය පැත්තේ ගොයන් කපන්න ගිහලා කළු කැත්ත කබර ගෑණියක් ගෙනාව මතකද? අර අපි ඔක්කොම ගිහලා ගොයන් කපන ගෙදර අර උයපු ගෑණියෝයි. ඒකිත් ගියා නේද ඔයි? තමුසෙත් එක්ක පුළුවන් දෝයි ගෑණියට ඉන්න. හැබැයි දන් ඉන්න ගෑන්න රත්තරන් ජනකයි. අවුරුදු 3ක් විතර පවුල් කනවා නේද හතර දෙනා කොහෙද යන්නේ? අර මැරිච්ච තමින්දයාගේ තුන්වෙනි කසාදේ නේද? අර නයාගාල මැරුණේ. නයාගාල මැරිච්ච තමින්දයාගේ තුන්වෙනි කසාදේ. බැඳලා ඉන්න. මේ ජනකයි ඔය තියෙන ණයතුරුස් ටික ගෙවලා දාලා මුදලාලියාගේ ලක්ෂ 5ක් දීලා දාලා හතරින් ඉන්නෝයි.
රත්තරන් ගෑණියක් තවදුර හම්බෙලා තියෙන්නේ. මටත් වැඩ ගොඩක් තියෙනවා මල්ලියා. මේ මං ගිහිල්ලා එන්න ජනකයි. යනවා හොඳේ. මේ ඒක නෙමෙයි ජනකයි. අය ගෑණිය පන්නනවා එවනම් මට කියන හොඳේ. අපි ඔය තැන් තැන් වල කියවන්නේ නැහැනේ මල්ලියා. ජනකයි අපි ගිහිල්ලා එන්න. එහෙනම් මල්ලි ජය වේවා හොඳේ. යනවා හොඳේ.